ඉතින් මම අද කතා කරන්න යදුවේ මේ හිරු එකේ උදේ ගිය නිවුස් එකක් ගැන. මේ 2025 10:29 මුහුදේ පාවියා බෝතලයක තිබූ දියර පානය කළ දීවරීන් දෙදෙනෙක් මරුට තවත් දෙකක් රෝහලේ. මුන්ට ලැජ්ජාවක් නැහැ මේ සිද්ධියම ওই විදිහටම දැන් අවුරුද්දකට එකමාරකට කලින් වුණා. ඔය වගේම මේ ගහගෙන ආව බෝතලයක් ගහලා දෙක තුනක් මැරුණා. ඉතින් මුන්ට තාම ලැජ්ජාවක් නැහැ. ඒ කලින් වෙච්ච දෙයින්වත් පාඩමක් ඉගෙන ගන්න නැහැ. මුහුදේ ආපු මගුලක් ගහලා තියෙනවා. ඉතින් මේක මෙලෝ දෙයක් මුන් දන්නේ නැහැ. මේක බ්‍රෑන්ඩ් එකක් මොකද්ද මුන් කලින් ගහලවත් නැහැ. හැබැයි ඉතින් අර මුහුදේ පාවෙලා ආපු මගුලන්නේ. ඒකින්ද මුන් මේ වෙනසකටත් එක කෙරලා අරින්න ඇති. දැන් කියලා වෙලා තියෙන්නේ. ඉතින් කියලා දෙකක් මැරිලා තව දෙකක් රෝහලේ. මේ අහුමුළු ගාන ලංකාවේ කැලෑ අස්සේ කසිප්පු ගහලා ගිය බඩු මේ මුහුද මැද්දට ගිහිල්ලා දන්න තිරෙද්වල් බොන්න එපා. උඹලා ගිහී වැඩ කරන්නේ. මේ වැඩේ කරගෙන වරෙල්ලා ගොඩට ඇවිල්ලා උඹලට දන්න විදිහට සුපුරුදු විදිහට කසිප්පු ටිකක් ගහලා හිටපල්ලා. ලංකාවේ මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් දන්න බ්‍රෑන්ඩ් එකක් ගහගෙන වියර්යක් හරි කවන්නේ. දන්න තිරෙද්වල් ගහන්න එන්නවා දැන් කලින් එකපාරකුත් තුනම දෙවෙනි පාර. මේ මෝඩ වැඩ කරන්න එපා. මුහුදේ මොනවා ජරාව එනවද දන්නේ නැහැ. මුහුද තියෙන මුහුදේ සෑහෙන කාලයක් තියෙනවා මොන වගේ කෙමිකල් ලෝක ඇතුළට මේ යන මත කියන්න දන්නේ නැහැ. මට දන්න බ්‍රෑන්ඩ් එකක් අත ගල් බෝතලයක් පාවේ තිබ්බම මන්නම් කියන ගහන්න එපා. මුහුද තියෙනවා මොනවා මොකෙක් හරි මොනවා හරි දාලා එවනවද මොනවා හරි ඕකට මේ එහෙම නැත්තම් මුහුද තියෙනකොට යනවද කවුද දන්නේ. ඒකින්ද දන්න විදියට ගොඩට ඇවිල්ලා පුළුවන් තරම් එක බොන්න තීරපන් නැත්තම් බොන්න බාරයකට ගිහිල්ලා දන්න විදියට බෝතලයක් අරන් ගහපල්ලා. ඔය දන්න විදියට එද්දවල් ගහන්න යන්න එපා. මුහුදේ පාවේ තියෙනවා. දැන් එකපාරකුත් වුණා දෙවෙනි පාරත් වුණා. තුන්වෙනි පාරටත් ඉතින් මේ සිද්ධිය වෙනව නැහැ. ඉතින් මේ බේබදුකම ගැන කතා කරලා වැඩකුත් නැහැ. එකම දේ පාඩම් ඉගෙන ගන්න බෑ. දෙයක් වුණාම මේකෙන් පාඩමක් ඉගෙන ගන්න බෑ. දැන් මේ මුම් සෙට් එක පාඩමක් ඉගෙන ගන්න නැහැ. මරු බඩු හතරක් තමයි ගිහිල්ලා තියෙන්නේ. දෙකක් තාම ඉන්නවා. උන් දෙන්න හරි ජීවත් වෙනොත් ආයෙ ගොන් වැඩේ කරන්න එපා කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ. මම එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් එනකම් හැමෝටම සුබ දවසක්.